හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ බලවතුන් අතර තියෙන මුළු බල තුලනයම සම්පූර්ණයෙන්ම කනපිට හරවන්න පුළුවන් අතරංග විප්ලවීය ආයුධයක් ගැන. මේවට කියන්නේ හයිපර්සොනික් මිසයිල් කියලා. යුද විශේෂඥයන් මේ තාක්ෂණය ගැන කියන්න පාවිච්චි කරන්නේ එකම එක වචනයයි. නොනවත් විය හැකි. මොහොතක් හිතලා බලන්න මේ වචනේ තියෙන බරපතලකම. නවත්තන්නම බැරි ආයුධයක්. ඉතින් ඇයි එහෙම කියන්නේ? ඇත්තටම ඇයි මේ ආයුධ නවත්තන්න බැරි? මොකද්ද මේ වගේ තියෙන අමුතුම විශේෂත්වය? අපි මේ විග්‍රහයෙන් හොයලා බලමු මේ ප්‍රශ්නවලට උත්තර. හරි, මේ ආයුධවල තියෙන ඇත්තම තර්ජනය හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕනේ මේ නමේ තේරුම. හයිපර්සොනික්. මොකක්ද ඇත්තටම මේ වචනෙන් කියවෙන්නේ? හොඳයි. ඉතින් අපි හැමෝම වගේ සුපර්සොනික් කියන වචනය අහලා තියෙනවනේ නේද? ඒ කියන්නේ ශබ්දයේ වේගයට වඩා වැඩි කියන එක. හැබැයි හයිපර්සොනික් කියන්නේ ඊටත් එහා ගිය කතාවක්. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 5 ගුණයකටත් වඩා වැඩි වේගයක්. මාච් 5 කියලා කියන්නේ අන්න ඒකට තමයි. ඉලක්කමකින්ම කිව්වොත් මේ කියන්නේ පැයට කිලෝමීටර් 6174කටත් වඩා වැඩි වේගයක් ගැන. හිතා ගන්නත් බැරි ඇදහිය නොහැකි වේගයක් නේද ඒක? මේ වේගය කොච්චරද කියලා හිතාගන්න හොඳම විදිහ තමයි මේ. හිතන්න. මේ වගේ මිසයිල් එකකට ලන්ඩන් වල ඉඳන් නිව්යෝක් යන්න ගත වෙන්නේ විනාඩි 30කටත් වඩා අඩු කාලයක්. සාමාන්‍යයෙන් ෆ්ලයිට් එකකට පැය 7ක් 8ක් යන ගමනක් විනාඩි 30න්. හැබැයි ඉතින් මේ වගේ අති විශාල වේගයක් ලබා ගන්නේ එකම විදිහකට නෙවෙයි. හයිපර්සොනික් මිසයිල් ගත්තාම ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. හරි, පළවෙනි වර්ගය තමයි හයිපර්සොනික් ග්ලයිඩ් වෙහිකල්ස්. නැත්නම් කෙටියෙන් කියනවා HGV කියලා. මේක වැඩ කරන විදිය හිතා ගන්නකො මුලින්ම මේක සාමාන්‍ය රොකට්ටුවකින් වායුගෝලයේ ගොඩක් ඉහළට ගෙනියනවා. ඊට පස්සේ එතනින් නිකම්ම අතාරිනවා. එතන් ඉඳන් කිසිම එන්ජින් බලයක් නැතුව වතුරේ රළ උඩින් ලිස්සලා යන බෝට්ටුවක් වගේ ඉලක්කයේ දිහාවට ඇදීගෙන යනවා. දෙවෙනි වර්ගය හයිපර්සොනික් ක්‍රූස් මිසයිල්ස්. එහෙම නැත්නම් HCM. ඊට වඩා ටිකක් වෙනස්. ඒවට තියෙනවා තමන්ගේම විශේෂ ස්ක්‍රෑම් ජෙට් එන්ජිනක්. මේ එන්ජිනේ විශේෂත්වය තමයි ඒක වායුගෝලයෙන්ම ඔක්සිජන් ඇදලා අරගෙන මුළු ගමන් මාර්ගය පුරාවම මිසයිලයට බලය දෙන එක. හරි. දැන් අපි මේ තාක්ෂණය ගැන දල අදහසක් ගත්තා. හැබැයි දැන් තමයි අපි වැදගත්ම ප්‍රශ්නට එන්නේ. ඇයි මේ තාක්ෂණය මුළු ලෝකෙටම මෙච්චර ලොකු තර්ජනයක් වෙන්නේ? මේකට බලපාන තීරණාත්මක කාරණා 3ක් තියෙනවා. පළවෙනි දේ තමයි ගමන් මඟ වෙනස් කිරීමේ හැකියාව. බලන්න, සාමාන්‍ය බැලිස්ටික් මිසයිලයක් කියන්නේ අපිට කලින්ම හිතා ගන්න පුළුවන් ඡාපයක් හැඩයට. ඒත් හයිපර්සොනික් මිසයිල් එකකට පුළුවන් යන ගමන් දිශාව වෙනස් කරන්න. ඉතින් ඒක හරියටම කොහෙට දෙල්ල වෙන්නේ කියලා අන්තිම මොහොත වෙනකන් කියන්න බෑ. දෙවෙනි කාරණය, අන්න ඒ නිසාම තමයි ලෝකයේ තියෙන දියුණුම ආරක්ෂණ පද්ධති පවා මේවා ඉස්සරහ අසාර්ථක වෙන්නේ. හිතන්න, ඇමරිකාවේ පේට්‍රියට් වගේ පද්ධති නිර්මාණය කරලා තියෙන්නේ පුරෝකතනය කරන්න පුළුවන් පාරක එන මිසයිල නවත්තන්න. ඒත් අධික වේගයෙන් යන පාර වෙනස් කරන මේ මිසයිලයක් නවත්තන්න ඒවට බෑ. තුන්වෙනි සහ සමහර විට භයානකම හේතුව තමයි මේවා ගමන් කරන්නේ ගොඩක් පහළ උසකින්. ඒ කියන්නේ රේඩාර් පද්ධති වලට මේවා අහුවෙන්නේ නැති තරම්. ඉතින් රේඩාර් එකේ මේක පේනකොට ප්‍රහාරය එල්ල කරන්න පරක්කු වෙඩි. එතකොට මේ තරම් බලවත් තාක්ෂණයක් මේ වෙද්දි අතේ තියාගෙන ඉන්නේ කවුද? මේ අලුත් ආයුධ තරංගයේ ඉස්සරහින්ම ඉන්න රටවල් ටික අපි දැන් බලමු. හොඳයි. මේ වගුව බැලුවම දැනට තියෙන තත්ත්වය පැහැදිලි නේද? රුසියාව ගත්තොත් කින්සාල් සහ අවැන්ගාඩ් වගේ මිසයිල් දැනටමත් සක්‍රියව පාවිච්චි කරනවා. චීනයත් DF-17 මිසයිලේ ප්‍රදර්ශනය කරලා තමන්ගේ හැකියාව ලෝකෙටම පෙන්නලා තියෙනවා. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ තාමත් ඉන්නේ විවිධ වැඩසටහන් පරීක්ෂා කරන මට්ටමේ. ඒ වගේම වුන් මේ මිසයිල් හදනවට වඩා මේවයින් ආරක්ෂා වෙන්න කොහොමද කියන එකට ලොකු අවධානයක් දීලා තියෙනවා. එහෙනම් කතාවේ සාරාංශය මේකයි. දැන් ලෝකේ තියෙනවා කොහින් එනවද කියලා හිතා ගන්නවත් බැරි, ආවට පස්සේ නවත්තන්නත් බැරි ආයුධයක්. මෙච්චර කල් තිබුණු ආරක්ෂක ක්‍රම, ඒ සහතික, ඒ හැමදේම මේකෙන් අභියෝගයට ලක් වෙලා. ඉතින් මේ අලුත් තත්ත්වය ලෝක බලතුලනය කොයි පැත්තට හරවයිද? මීලකට මොකද වෙන්නේ? අන්න ඒක තමයි මේ මොහොතේ ලෝකයේ ඉස්සරහ තියෙන මිලියන ගානක ප්‍රශ්නය.